සතියක් හිටියා ගිහිල්ලා. පොර කවුද කියලා දැනගත්ත හොඳට. ජෙරම් සමන්තභද්‍ර චම්පි ඔය සේරම එකයි. ආගම විකුණන් කනේවුන්. කෑමමලට කියලා 6900ක් වගේ ගාණක් එකතු කළා හැමෝගෙම්ලෝ. 7900ක්ද මන්දා මතක නෑ හරියට. කරවල හොද්දක් කියලා දුන්න හොද්දක්. ඒකේ වැඩ කරන එකෙක්ම කිව්වා මේවා පෙටාහ වලින් ගෙනාපු එක්ස්පයර් ඒවා කියලා. විකුණන්න බැහැ මේවා කියලා. ආයේ ජීවිතේට මන් කරවලවලට ආස වෙන එකක් නෑ. කෑම ඇටයක් විසිකලොත් තොපි කකුල් කඩනවා කිව්වා. ඉස්සෙල්ලම කණේකෙන් හදන්න පටන් ගන්න කිව්වා. දවසක් දුන්න කොහිල වගේ මාළුවක්. කොච්චර හැපුවත් හපේ වගේ එකක් ඉතුරු වෙනවා කටේ. හැවස කිචන් එකේ හිටපු එක හම්බෙලා කිව්වා දවල්ට ඉව්වේ කෙහෙල් බඩි කියලා. රෑ 11ට විතර ට්‍රැක්ටර් වල පටවන් කෑම ගිහින් විසි කරනවා කම්පෝස්ට් වල්වල් වලට. බොලේරෝ තඩියක් ඩිෆෙන්ඩරයක් වගේ හදන් තමයි පන්සල ඇතුලේ එහෙ මෙහෙ යන්නේ. පන්සලට කවුරු හරි පොරක් හොඳ වාහනයක ආවොත් ඒකේ නැගලා යමු පන්සල වටේ රවුමක් කියලා ග්ලාස් එකත් පාත් කරන් පැය ගාණක් එවිදිනවා. ඒකේ යන ගමන් වැඩ කරන කොල්ලන්ට ටෝක් දෙනවා ඕකා. අපි ඉස්සරහම මැහිනින් වහන්සේ දෙනමකට පරහූ තීක්ටි කියලා බැන්නා. එක දවසක අපි සේරටම එන්න කියලා දේශනාවක් දුන්නා. උමන්දාව ග්‍රීන් හට් වල සේරම විකුණන්නේ මේ පන්සල් භූමියෙන් නෙලා ජන්න අස්වෙන්න කිව්වා. මාසෙට කිරි ලීටර් 15000ක් නිෂ්පාදනය කරනවා කිව්වා අරක් 16 දෙනයි හිටියේ. එලබටු පාත්තියක් තිබ්බ ගෙඩි නෑ. ලීක්ස් හිටවලා තිබ්බ පුවක් වෙටි ගහනවා වගේ. මෙහෙ එක ගහක්. තව ගහක් මීටර් ගානක් ඈත. සරුසාර කෙසෙල් වගාවක් නම් තිබ්බා. පලිබෝධනාශක පොහොර මුණවත් නෑ කිව්වා. හැම තැනම දාස් ගස් නම් තිබ්බ හිටවලද ඉබේ පැලවෙලද දන්නේ නෑ. අපිත් එක්ක කෑමකද්දී පන්සලෙම වැඩ කරන එකෙක් හිතවත් වෙලා අපිට කිව්වා මේකේ ඇටි රෙද්දක් නෑ මල්ලි. එලවලු සේරම දඹුල්ලට ලොරියවල ගෙනල්ලා කාබනික එලවලු කියලා එකට 3ක් විතර ගණන් තියලා ග්‍රීන් හට් වල විකුණන්නේ කිව්වා. මං අවුරුදු ගාණක් මේකේ වැඩ කරපු නිසා දන්නවා කිව්වා. මදත් එපා වෙලා ඉන්නේ. ගමේ මිනිහෙක් මේකට එන්නේ නෑ. පිටින් එන මිනිස්සු තමයි කිව්වා. මාත් තව ටික දවසකින් රට යනවා කිව්වා. අපි හිටපු දවස් 7 ඇතුළත පෝයෙක් සෙට් වුණා. සැනග ගොඩක් ආවා. එනේන ගොඩක් අය අපි දිහා අමුතුවෙන් බලනවා. අපිට හිතාගන්න බෑ ඇයි කියලා. පස්සේ තමයි දන්නේ පුනරුත්ථාපනය කරන්න දාපු හිරකාරයෝ ටිකක් කියලා හාමුදුරු කෙනෙක් ඒ එන මිනිස්සුන්ට කියලා. පෝය දවසක් ඉඳලත් එක බණපදියක් කිව්වේ නෑ. විෂ්ණු දේවාලයට එක්ක ගිහින් පඳුරු දාන්න කියලා නම් කිව්වා. හදලා තියෙන හැම පිළිමයකම බැසිල් රාජපක්ෂ අනුග්‍රහයෙන් කියලා නම් ගහලා තිබ්බා. රට ගිහින් මුදල් උපයලා පන්සලේ දියුණුව වෙනුවෙන් කටයුතු කරන්න කියලා නම් කිව්වා. මෙවන් වීඩියෝ දිනපතා නරඹන්න විශ්ම ටීවී YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කරන්න.